පාටකුරුල්ලු කතාවට ආදරය කරන ඔයාලව ආයිබෝන් කියලා ආදරෙන් පිළිගන්නවා. මම අද කතා කරන්නේ කෙවින්ට අතුරක් දෙන හේතුව සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න මත්තෙන් මම ආදරෙන් මතක් කරනවා මේ වගේ වීඩියෝ දිනකටම බලන්න ඔයා කැමැත්තක් තියාගෙන ඉන්න කෙනෙක් කියලා විශ්වාසයි නම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. හරි. කෙවින් හිටියේ දුකින්. ඒ වගේම සල්ලි හොයාගන්න විදියක් නැතුව. මොකද තමන්ගේ යාළුවා ළඟත් සල්ලි නැහැ කියන එක කෙවින් දැනගත්තා. ඉතින් නිම්නාවි සැරෙන් සැරේටම ඇහුවා වුණත් නිම්නාවිට කිසිම දෙයක් කියන්න කෙවින් කැමති වුණේ නැහැ. ඉදිරියට ඉතින් අනිවාර්යයෙන්ම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මංජිත තමන්ගේ කාර් එක විකුණලා ඒ බිස්නස් එකට සල්ලි දෙනවා. ඉතින් ડોක්ටර්ත් අනිවාර්යයෙන්ම කෙවින්ට උදව් කරයි කියන විශ්වාසය අපිට තියෙනවා. උදව්වක් නෙමෙයි කොහොමුණත් ඒක ආයෝජනයක් වෙන්න පුළුවන්. කෙවින්ගේ තාත්තා තමයි නිරන්තරයෙන්ම කියන්නේ තමන්ගේ පුතා ගැන හොයලා බලන්න කියලා. ඒ වෙනුවෙන් ડોක්ටර්ට උදව් කරයි. ඒ වගේම තමයි කෙවින් ඉදිරියට වාහනයක් බලන්න යනවා අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම කෙවින් මේ වාහනයට කැමති වෙලා ඒක සල්ලි වලට අරගෙන හදලා වැඩි ගානකට කෙවින්ලට විකුණ ගන්න පුළුවන් වෙයි කියලත් අපිට බලා ගන්න පුළුවන්.